හලෝ කොහොමද? ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ මිරයි ස්ටෙප් YouTube channel එකට. අද ගෙනාව ඉතින් evening vlog එකක්. ඔක්කොටම කලින් මම ගියා පල්ලෙහාට මල් කඩන්න බුදු පහන තියන්න. මලුත් කඩාගෙන මල් වට්ටියත් ලස්සනට හදාගෙන මම උඩහට ඉති පොල් ගෙඩියත් දැක්කා. ඒකත් අහුලගෙන උඩහට ආවා. ඊට පස්සේ ආයෙමත් තම්පාට ගහෙන් මලුත් කඩාගෙන බුදු පහන තියන්න ඔක්කොම රෙඩි කළා. මම ගියා වොෂ් එකක් දාන්න එන්න. වොෂ් දාගෙන ඇවිල්ලා පහන තියලා ගත කියලා මම ආයෙමත් ගියේ පාඩම් කරන්න. මේ පේනවද මගේ පොත් මේසේ හැටි. මම මේ දවාලේ පාඩම් කරලා ඒ විදියටම තියලාස් කරන්නේ නැතුව නැගිට්ටා හවසටත් පාඩම් කරන හින්දා. මම ජපනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නේ. එතකොට මම අද ගණන් කරේ මේ අද පාඩම් කරේ දේවල් ගණන් කරන විදිය. එතකොට අපේ ජපනීස් ලැන්ග්වේජ් එකේ මේ මිනිස්සු ගණන් කරන විදියට නෙමෙයි කාලේ ගණන් කරන්නේ. කාලය ගණන් කරන විදියට නෙමෙයි එක දේවල් ගණන් කරන්නේ. ඒවට එක විවිධ විදි තියෙනවා. මට ඒක කොච්චර කරත් පැටලෙනවා. ඒකෙන් හින්දා මම පොඩි ගේම් එකක් කරා. ඒ කියන්නේ මම හදාගත්තා. මේ මෙතන කොළ කෑලි 7ක් තියෙනවනේ කොළ කෑලි වගේක් ගත්තා. ඒ වගේ අර තියෙනවනේ මිනිස්සු ගණන් කිරීමේ රටාව, දේවල් ගණන් කිරීමේ රටාව. ඒ වගේ ලියාගත්ත පිළිවෙල ගණන් කිරීමේ රටාව, තුනේ දේවල් ගණන් කිරීමේ රටාව එහෙම. ඊට පස්සේ තව කොලයක් අරගෙන මම තීරුවෙන් කළා ඒව ලිව්වා. මිනිස්සු ගණන් කිරීම, වෙලාව ගණන් කිරීම එහෙම. ඊට පස්සේ මෙන් එක කොළ කෑල්ලක් අරගෙන ඒ කොළ කෑල්ලේ තියෙන දැන් කොළ කෑල්ල මට ආව කියනකො මිනිස්සු ගණන් කිරීමේ රටාව. මම ඒක ඊට පස්සේ ඒක ලියනවා මිනිස්සු ගණන් කරන විදියට. එහෙම. ඊට පස්සේ මේ ඔය කොලේ පිරෙනකම්ම එහෙම මාරුවෙන් මාරුවට අරන් කරා. එක දිගට මං ලියලා පාඩම් කරා. හැබැයි ඒක මට ටික වෙලාවකින් අමතක වුණා. දැන් මිනිස්සු ගණන් කිරීමේ රටාව ලියලා ඉවරනාට පස්සේ මං ආයෙ පාඩම් මතක් කරලා බැලුවොත් මේ තුනී දේවල් ගණන් කරන්නේ කොහොමද කියලා මට මතක නැහැ. මට පැටලෙනවා. ඒකින් හින්දා තමයි මම මේ විදියට කරන්න ගත්තේ. ඒක මට සාර්ථකයි. ඔයාලත් කරලා බලන්න. පාඩම් කරද්දී අපට මේ අමතක වෙන එක සාමාන්‍ය දෙයක්. අපි පාඩම් කරන හින්දානේ මොනවා හරි අපිට අමතක වෙන්නේ. ඔයා මොකක් හරි ඒ කියන්නේ පොඩි ගේම් එකක් විදියට හරි මොකක් හරි විශේෂ විදියකට ඒක මතක තියාගන්න උත්සාහ කරොත් සහ සතුටින් පාඩම් කරොත් ඔයාට ඒක මතක හිටිනවා. ඔයාලා මොකද හිතන්නේ ගැන? මේ තියෙන්නේ විදියට ඔය දේවල් ගණන් කිරීම, තුනී දේවල් ගණන් කිරීම, යන්ත්‍ර සූත්‍ර ගණන් කරන විදිය ඒ විදියට ලියලා ඉවර වෙච්ච කොළ ටික. ඊට පස්සේ වැඩේ ඉවර කළා මම ගියා රැට කන්න. රැට කාලා ඇවිල්ලා ඊට පස්සේ මම ආයෙ පටන් ගත්තා මගේ ක්ලාස් එකේ දීපු හෝම්වර්ක් ටික ඉවර කරන්න. ඊට පස්සේ ක්ලාස් එකේ දීපු හෝම්වර්ක් ඉවර කරලා මම නිදාගත්තා. ඔහොම තමයි ඉතින් මගේ ඊවිනිං කිව්වට මේක හවස ඉඳන් රෑ ගත කරපු විදිය තමයි ගෙනාවේ. ඔයාලා මොකද හිතන්නේ මගේ vlog එක ගැන? මම පාඩම් කරන එක ටිප්ස් දැනගන්න කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. vlog එක ගැන මොකද හිතන්නේ කියලා යටින් comment කරන්න. එහෙනම් thank you හැමෝටම මගේ වීඩියෝ එක බලුවට.